හරි ඉතින් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට කොහොමද සබදුක් හොඳින් ඉන්නවද? අද අපි කතා කරන්න යන්නේ බලන්න යන්නේ ෆ්‍රී ෆයර් එකේ නොමිලේ ජෙම් ගන්න හැටි. ඉතින් ඔක්කොම ආසයි නොමිලේ ජෙම් ගන්න. එතකොට ඉතින් සමහර අය නම් කියනවා අපිට මොනවද ජෙම් අපිට টপ අප් කරන්න සල්ලි තියෙනවා. එතකොට PC කෑෂ් කරන අය ඉන්නවා. එහෙම වුන්නේ ඔන්න ඉතින් අපිට ජෙම් ගන්න ලේසිම ක්‍රමයක් හම්බෙලා තියෙනවා. හරි ඉතින් අපි බලමු කොහොමද නොමිලේ ජෙම් ගන්න කියලා. මුලින්ම ඔයාලගේ ෆ්‍රී ෆයර් එක ඕපන් කරගන්න. ගයිස් මෙහෙමයි මේ ජෙම් වලින් ඕනම දෙයක් කරන්න පුළුවන්. අනිත් අයට ගිෆ්ට් යවන්න එහෙමත් පුළුවන්. දවසට හම්බෙන්නේ ජෙම් 100යි. බලමු අපි කොහොමද කියලා. යාළුවනි මම ෆ්‍රී ෆයර් එකේ මියුසික් ඕෆ් කරලා තියෙන්නේ. මොකද නැත්තම් එහෙම ඔයාලට මේක ඇහෙන එකක් නැහැ. හරි ඉතින් මුලින්ම ආදරෙන් ඉල්ලනවා අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න, like කරන්න. බලමු ඉතින් අපි ඔප්ෂන් ටික. මුලින්ම ඔයාලගේ account එකට ගිහිල්ලා ඔයාලගේ ID එක 3 පාරක් හරියටම copy කරගන්න ඕනේ. copy කරලා ඔයාගේ ෆ්‍රී ෆයර් එකේ ගහන ගේම් ගන්න හොඳම යාළුවාට මැසේජ් එකක් දාන්න. ෆ්‍රෙන්ඩ් වලින් normal දාන්න. මං ඉතින් දාන්නේ මගේ හොඳම යාළුවාට for offline ඔයාලා මැසේජ් කියන්න යන්න වයින් දාගෙන පොඩ්ඩක් පිස්සු කරලා ඔයාලා කියන්නේ මැසේජ් දාන්න මං copy කරපු ID එක යට යවනවා. හරි ඕන් දැන් ID එක ගියා. ඊට පස්සේ මෙතනින් කට් වෙලා මේ වැඩේට අනිවාර්යෙන් ඔයා ගාව emote දෙකක්වත් තියෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ emote ගාවට ගිහින් එතනින් emote දෙකක් කැමති emote දෙකක් මෙහෙම මාරුවට දාන්න ඕනි. හරි ඒකේ වාරයක් නැහැ කැමති තරම් දා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ තියෙන්නේ කෙලින්ම යන්න ඕනි ඩයමන්ඩ් දෙන තැනට. එතනට ගිහිල්ලා ඔයාලා යන්න කෙලින්ම ඔයාලා යන්න ඕනි top up කියන තැනට. එතනට ඇවිත් මෙතන වෙන්න නැති ඔයාලට කැමති ඩයමන්ඩ් ටිකක් ගන්න පුළුවන්. මම ඉතින් ගොඩක් දාන්න යන්නේ නැහැ 100ක් තමයි. මෙතන තියෙනවා රුපියල් 352ක් කියලා. ඉතින් අපිට සල්ලි චුට්ටක්වත් යන්නේ නැහැ. ඩයමන්ඩ් 100ක් නොමිලේ ගන්න පුළුවන්. හරි ඉතින් මේක ක්ලික් කරලා එකපාරටම ක්ලික් කරපුවම ඔයාලට ටිකක් කළා ඇද්දි එයි මේ টপ අප් කරන එක පෙන්නනවා. ඔන්නෝම පෙන්නද්දිම ඔයාලා මේ අතර පෙන්නනවා. එතකොට ඔයාලා data off කරන්න ඕනි. ඔයාලගේ mobile data off කරලා ආයෙත් on කරන්න ඕනි. හරි ඉතින් අපේ දැන් ජෙම් ටික වැටලා ඇති. ඊට පස්සේ මේක කට් වෙන්න. හරි ඉතින් ඔයාලට පෙන්නන්නම් කොහොමින්ද. තාම ජෙම් 9 වැටලා නැහැ. කොහොමින්ද පෙන්නන්නම්. දැන් emote අර තෝරගත්ත emote එක සම්පූර්ණයෙන්ම දෙපාරක් දාපුවම අනිවාර්යයෙන්ම පෙන්නනවා ඔයාලගේ ජෙම් ටික. මම තෝරගත්තේ මේක. ආයේ මේක. හරි ඉතින්
මේක එකපාරක් දැම්මම බෑ. දෙපාරක්ම දාන්න ඕනේ. සම්පූර්ණයෙන්ම දාන්න ඕනේ. හරි ඉතින් ඔයාලට පේනද මෙතන ජෙම් වැඩි වෙනවා. උඹලට පිස්සුද? එහෙම ජෙම් වැඩි වෙනවා නම් ගරීනා টොප් අප් කරන්න කියලා දෙයක් දෙන්නේ නැහැ නේ. උඹලටත් ඉතින් ආයෙ මොකද ඉතින් නේද? නොමිලේ ජෙම් දෙනවා නම් ඉතින් හරි ඉතින් යාළුවනේ හැමදාම මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. හරි